ස්නායු පද්ධතියනු 2025 A level paper එකේ ප්‍රශ්න අහපු නිසා අපි මෙවර ඒකට ලොකු අවධානයක් දුන්නේ නැහැ. හැබැයි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. ඒ නිසා මේ මාතෘකාවලට අදාළව රචනා ප්‍රශ්න වලට පුරුදු වුණා කියලා පාඩුවක් නැහැ. මොකද ව්‍යුහගත වලට අහන්නේ ඒ වගේ තියෙන කරුණු හින්දා. ඊළඟට කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ඔය A level exam ලේසි කරන්න ඕනේ කියලා හිතුනහම මොන හරි ප්‍රශ්නයක් වුණාම දැන් ඒක 20 21 22 අවුරුදු වල බලපුවාම ඔය රටේ ප්‍රශ්න වෙලා A level exam එක කල් දාන්න නැතුව ඒ කාලෙට තියන්න උනම ළමයට exam ලේසි කරන්න ඕනේ කියලා හිතුනහම ඒගොල්ලෝ කරලා තියෙන වැඩේ පාස් පේපර් වලින්ම ප්‍රශ්න දාන එක. එහෙම එකක් වුණොත් මේ පාරත් 2026 A level exam එකටත් එතකොට ස්නායු පද්ධතිය සහ ප්‍රතිශක්තිය කියන කොටස් දෙකෙන් රචනා ප්‍රශ්න දාන්න පුළුවන්. ඒක ගිය අවුරුද්දෙත් ආවා. ඊට මේ අවුරුද්දෙත් එන්න පුළුවන්. ඒ හින්දා අපිට අතාරින්න බෑ. වැඩි ප්‍රවණතාවයක් අනිත් ඒවාට දීලා. හැබැයි මේ වගේ එන්න පුළුවන් ඒවා නිකන් බලාගෙන යන්න. මොකද අපි මොකක් හරි අනිවාර්යයෙන්ම සත්‍යයෙන් රචනා ප්‍රශ්න දෙකට උත්තර ලියන්න ඕන නිසා. එතකොට මේකේ විවිධ සත්ත්ව වංශවල ස්නායු පද්ධතිවල සංවිධානය කියන ප්‍රශ්නේ අහලා නැති ප්‍රශ්නයක්. ඒකෙදි අපිට විස්තර කරන්න තියෙන එක එක සත්ත්ව වංශවල තියෙන ওই ගැන්ග්ලියා තියෙනවා, පාර්ශිකව තියෙනවා, දුද්දරීයව තියෙනවා. ඒ විදිහට මූලිකව සත්ත්ව වංශ ටික අරගෙන ඒ වංශවල තියෙන ආකාර ගැන විස්තර කරන්න තියෙනවා. මධ්‍ය ස්නායු පද්ධතියේ මූලික සැකසුම කියවුවාම එතන අදහස් කරලා තියෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතියට අයිති වෙන කොටස් ටික ලියලා ඊළඟට මධ්‍ය ස්නායු මොළයේ සහ සුෂුම්නාවනේ ඒක ආරක්ෂා වෙලා තියෙන පටල ගැන, තරල ගැන ලියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මස්තිෂ්කයේ ව්‍යුහය කියන එක නම් පාස් පේපර් වලත් පළාත් පේපර් වලත් හම්බෙලා ඇති. ඉතින් ඒක දාන්න ප්‍රශ්නයක්. වැරෝලි සේතුවේ පිහිටීම සහ කෘත්‍ය කියන්නේ කෙලින්ම මාතෘකාව යටතේ තියෙන ඔක්කොම ටික ලියන්න තියෙන්නේ. ප්‍රත්‍යානුවේගී පද්ධතිය කිව්වම ඒකට බලපාන සම්ප්‍රේෂකයත් ඒකට අයිති වෙන ස්නායුත් ඒ මගින් කරන ක්‍රියාවලිය මොනවද උත්තේජනය කරන්නේ මොනවද නිෂේධනය කරන්නේ කියලා. අනුවේගීකේ ඒකේ අනිත් පැත්ත. ඊළඟට අක්‍රීය විභවය ක්‍රියා විභවය අපි ගිය අවුරුද්දේ අහලා තිබිච්ච ඒවානේ. අක්‍රීය විභවය වෙනම ක්‍රියාව විතර අහන රචනා ප්‍රශ්න අපිට පේපර් වල හම්බෙන ජාතිය රචනා ප්‍රශ්න කෙලින්ම මාතෘකාව යටතේ පොයින්ට් ටික දීලා තියෙන රචනා ප්‍රශ්න. උපාගමයක ව්‍යුහය කියන එක රූප සටහන ඇඳලා අඳින එකට තමයි වැඩි ලකුණු ප්‍රමාණයක් එන්නේ. විස්තර කරන්න තියෙන්නේ ව්‍යුහය කියන එක. ඊළඟට පොතේ දීලා තියෙන රූප සටහන ඒක ව්‍යුහගත එකට එන්න බොහොම ඉඩකඩ වැඩි. මතක තියාගන්න උපාගමයක ව්‍යුහය කියන එක. රසායනික උපාගම හරහා ආවේග සම්ප්‍රේෂණය කියන්නේ ක්‍රියාවලිය කොහොමද අර මේ ස්නායු සම්ප්‍රේෂකයේ මුදාහාරී ඉන්නේ කොහොමද සම්ප්‍රේෂකය අල්ලගන්නේ මොන ආයනද ඇතුල් වෙන්නේ ක්‍රියාවලිය විස්තර කරන්න තියෙන්නේ. ප්‍රතීක ඡාපය කියන එකත් හොඳ රචනා පොයින්ට් ටිකක් තියෙන එකක්. ඒ කියන්නේ ඒ කොටසක් හෝ B කොටසකට ගන්න පුළුවන්. ස්නායු පද්ධතිය ආබාධිකවම පොදුවේ ආබාධ හතරක් තියෙනවා. මේ ආබාධ හතර ගැන කෙටියෙන් විස්තර කරන්න එක් එක් ආබාධයේ වෙන වෙනම කෙටි සටහනකට අහන්නත් පුළුවන්. හරි. විශේෂයෙන් මතක තියාගන්න උපාගමයක ව්‍යුහය කොටස් නම් කරන්න මස්තිෂ්කයේ ව්‍යුහය ඒ වගේම අනුවේගී ප්‍රත්‍යානුවේගී පද්ධති ගැන අවධානයෙන් බලන්න. ඒවා එන්න පුළුවන් ව්‍යුහගත රචනා පේපර් එකට. මේ පාර A level පේපර් එකේ. ඒ නිසා ඒ ටික හොඳට බලන්න. ශක්තියෙන් එන්න පුළුවන් ප්‍රශ්න ගැන රචනා ප්‍රශ්න සියල්ල ගැන. හැබැයි 2025 A level exam එකේ තනි රචනා ප්‍රශ්නයක් මේකෙන් අහපු නිසා මේ පාර ඉන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි. හැබැයි අපිට ඉන්නේ නෑමයි කියලා කියන්න බෑ. හැබැයි බලා ගන්න එක වටිනවා. මොකද එසේ එකට ආවේ නැති වුණත් අනිවාර්යයෙන්ම ව්‍යුහගත එකට ප්‍රතිශක්තියෙන් එනවා. ඒ නිසා මම රචනා මාතෘකා ටික කියලා මේකෙන් අහන්න පුළුවන් ව්‍යුහගත ගැනත් පොඩ්ඩක් කියන්නම්. සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය කියවහම ලියන්න තියෙන්නේ සම, ශ්ලේෂ්මල සහ ස්‍රාව ගැන පොදුවේ. ප්‍රතිශුද්ධජීවී ප්‍රෝටීන කිව්වහම ඉන්ටර්ෆෙරෝන සහ අනුපූරක ප්‍රෝටීන ගැන ලියන්න ඕනේ. ප්‍රදාහක ප්‍රතිචාරය කියන්නේ යාන්ත්‍රණයක්. ඒ යාන්ත්‍රණය අහන්න ඉඩක් තියෙනවා. මොකද යාන්ත්‍රණයක් අහලා නැති නිසා. ඊළඟට සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර ගැන අහන්න පුළුවන්. ඒ වගේම තරල මාධ්‍ය ගැනත් අහන්න පුළුවන්. මම දෙකම ලියලා නැහැ. සෛල මාධ්‍ය කියලා කිව්වොත් T සෛල වලින් නැති කරන එක. තරල මාධ්‍ය කියලා කිව්වොත් B සෛල වලින් නැති කරන එක. ප්‍රතිදේහ නිපදවන ප්‍රතිශක්ති ආකාරය කියන එක ඒ තරල මාධ්‍ය කියන එකම තමයි ප්‍රතිදේහ නිපදවන්නේ තරල මාධ්‍යකේ. ඒ නිසා තමයි මම හිතන තරල මාධ්‍ය කියන එක ලියලා නැත්තේ. ඊට T හා B වසා සෛල කාරක සෛල ඇති කරන ආකාරය T හා B වසා සෛල කාරක සෛල ඇති කරන ආකාරය ඊළඟ කෘතිමව ඇතිවන ප්‍රතිශක්ති ප්‍රතිචාර කෘතිමව ඇතිවන ප්‍රතිශක්ති ප්‍රතිචාර කිව්වහම කෘතිමව ඇතිවන සක්‍රීය එකයි කෘතිමව ඇතිවන අක්‍රීය එකයි දෙකම එනවා. ස්වභාවික ඇතිවන කිව්වහම ස්වභාවික සක්‍රීය එකයි ස්වභාවික අක්‍රීය එකයි දෙකම එනවා. ඊළඟ ආසාත්මිකතා කියන්නේ කෙටි මාතෘකාවක්.
ආසාත්මිකතා ගැනත් රචනාවක් ලියන්න පොයින්ට් තියෙනවා. ස්වභාවික නාශක සෛල සහ භක්ෂක සෛල කියන එක දෙකම ඉගෙන ගන්න. නමුත් ස්වභාවික නාශක සෛල ගැන 25 A level exam එකට ඇහුවා. ඊළඟට ස්වයං ප්‍රතිශක්ති රෝග ඒක විශේෂයෙන්ම ව්‍යුහගත වලට අහන්න පුළුවන්. ස්වයං ප්‍රතිශක්ති රෝග 3ක් බහුජාරඩ්‍ය, රූමටික් ආතරයිටිස්, මధుමේහය 1. ඊළඟට ප්‍රතිශක්ති ඌනතා රෝග කිව්වම අපි ඒඩ්ස් ගැන දන්නේ. එහෙර ප්‍රතිශක්ති ඌනතා රෝග ගැන පොඩි සඳහනක් තියෙනවා. විස්තරයක් තියෙනවා. ඒ ගැන අහන්න පුළුවන්. එතකොට ඔය රචනා ලියන්න පුළුවන් මාතෘකානේ. ඒ හැරුණම ව්‍යුහගත වලට අහන්න පුළුවන්. සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණයේ පොයින්ට් 3 සමශ්ලේෂ්මල ස්‍රාව. ඊළඟට අහන්න පුළුවන් ස්‍රාව විදිහට වැඩ කරන ඒවා මොනවද කියලා. කඳුළු, කේටය, ඒ වගේ තියෙන දේවල් අහන්න පුළුවන්. ස්ට්‍රක්චර්ඩ් එසේ පොයින්ට් විදිහට. ඊළඟට ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන වර්ග දෙකක් අහන්න පුළුවන්. ප්‍රදාහක ප්‍රතිචාරයේදී සංඥා අණු ලෙස ක්‍රියා කරන දේවල් අහන්න පුළුවන්. ඊළඟට සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරයේ කාරක සෛලාකාර, තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරයේ කාරක සෛලාකාර අහන්න පුළුවන්. ඊළඟට ටී වසා සෛල වලට අර ඉදිරිපත් කරන සෛල විදිහට ඒක නම් අහලා තියෙනවා මම හිතන්නේ පාස් පේපර් එක. ඩෙන්ඩ්‍රයිටික් සෛල සහ බී වසා සෛල මහා භක්ෂාණු වලට ඉදිරිපත් කරන සෛල විදිහට ඉන්න පුළුවන් කියලා. ඊගාවට අහන්න පුළුවන් කෘත්‍රිමව ඇතිවන ප්‍රතිශක්ති ප්‍රතිචාර වල සක්‍රීයකට හරි අක්‍රීයකට හරි උදාහරණ ස්වභාවික ඒ දෙකේ උදාහරණ අහන්න පුළුවන්. මව්කිරි උදාහරණය තියෙන එක තියෙනවා. ඊළඟට එන්නත් උදාහරණයක තියෙනවා. අඩපණකට මෙහෙම උදාහරණය අහන්න පුළුවන්. ඊළඟට ආසාත්මිකතාවලදී ඇතිවන සාමාන්‍ය ලක්ෂණ දරුණු ලක්ෂණ දෙකකට බෙදෙනවනේ ඒව අහන්න පුළුවන්. ව්‍යුහගත වලට මේ. ඊළඟට ස්වභාවික නාශක සෛල වලට කරන්න පුළුවන් පිළිකා සෛල විනාශ කරන්නත් පුළුවන්. ආගන්තුක දේවල් විනාශ කරන්නත් පුළුවන්. ඒගොල්ලෝ විනාශ කරන්නේ කොහොමද? ස්වභාවික නාශක සෛල කියන්නේ මොනවද? සුදුරුදිර සෛල වර්ගයක්. ඒකත් මතක තියාගන්න. ඊළඟට ස්වයං ප්‍රතිශක්ති රෝග ගැන මම කිව්ව අහන්න පුළුවන් කියලා කෙලිම විහුගත එකකට. ප්‍රතිශක්ති ඌනතා රෝග ගැනත් රචනා ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඒතකොට ව්‍යුහගත වලට කියපු පොයින්ට් ටිකත් බලා ගන්න. මම ගොඩක්ම වැඩි ඉඩක් තියෙනවා කියලා කියන්නේ නැහැ. ප්‍රතිශක්තියේ මෙවර රචනා ප්‍රශ්නයක් එන්න.